on. Google Translate. ඔයා හදාරපු සබ්ජෙක්ට්ස් වලට හොඳම රිසර්ච් දාලා හොඳම රෑන්ක් දාලා විශ්වවිද්‍යාලයට ගියත් වැඩක් නැහැ. ඉංග්‍රීසි හදා ගන්න බැරි වුණොත් මේ ගැටලුවට අනිවාර්යයෙන්ම මුහුණ දෙන්න ඔයාලට සිද්ධ වෙනවා. මොකද කැම්පස් එක ඇතුලේ උගන්වන බොහෝ සබ්ජෙක්ට්ස් උගන්වන්නේ ඉංග්‍රීසි වලින්. තේරුම් ගන්න වෙන්නේ ඉංග්‍රීසි වලින්. විභාගෙට මුහුණ දෙන්න වෙන්නේ ඉංග්‍රීසි වලින්. ඒ වගේම කැම්පස් එක ඇතුලේ මොන විෂයක් හැදෑරුවත් ඉංග්‍රීසි එක්සෑම් එකට මුහුණ දීලා සමත් වෙන එක අනිවාර්ය වෙනවා. කෙටියෙන් කිව්වොත් විශ්වවිද්‍යාලය තුල ඉංග්‍රීසි දැනගෙන සිටීම අනිවාර්යම දෙයක් වෙනවා. හැබැයි ඉතින් ඔයාගේ ඉංග්‍රීසි දැනුම අඩුයි කියලා දැනට දුක් වෙන්න අවශ්‍ය නැහැ. ශ්‍රී ලංකා ඉංග්‍රීසි භාෂා උපාධිධාරීන්ගේ සංගමයේ විශ්වවිද්‍යාලයට යන්න ඉන්න ළමයි වෙනුවෙන්ම සකසපු විශේෂ ඉංග්‍රීසි පාඨමාලාවක් තියෙනවා. මේ පාඨමාලාවේ ඔයාට මුල ඉඳන් බේසික් ග්‍රැමර්, ඇඩ්වාන්ස් ඉංග්‍රීසි කොටස් ආවරණය කරනවා වගේම වයිවා ප්‍රසන්ටේෂන් වලට අවශ්‍ය පෞරුෂත්වය හදාගන්න ඉංග්‍රීසි කතාව නැත්නම් ස්පෝකන් ඉංග්‍රීසි පැත්ත හොඳටම ඩෙවලොප් කරලා දෙනවා. ඒ වගේම ඉංග්‍රීසි භාෂාව මනාව හසුරවන්න හොඳ වචන මාලාවක් වගේම ඉංග්‍රීසි පොත්පත් කියවීමට සවන් දී තේරුම් ගැනීමට අවශ්‍ය සියලුම වටපිටාව මේ පාඨමාලාවෙන් සකස් කරලා දීලා තියෙනවා.